शिवाज सुंदराज भवतु जीवन यात्रा है सुंदरद යහපත්ද වේවා ඔබේ ජීවන ප්‍රාර්ථනා ඔබේ ජීවන යාත්‍රාව. ඒ සුභාශිංසනයත් සමග සුන්දරම හැන්දෑවක යහපත් බලාපොරොත්තු රාශියක් පොදි වැඳගෙන මේ හැන්දෑවට එකතු වුණු ඔබ සියලු දෙනාම බොහෝම දයාර්ද සිතින් ලෙන්ගතු සිතින් පිළිගැනීමට එසේනම් අපට අවසර. යන්නේ ශ්‍රී ලාංකීය සාහිත්‍යකරණයේ සුවිශේෂීම සාහිත්‍ය ලකුණ සනිටුහන් කළ මහගමසේකර ඇදුරුනි සඳළඟට. මහගමසේකරයන් විටක තමන්ගේ පාසල පිළිබඳව කවියෙන් මෙන්න මෙහෙම කියනවා. කලාතුරකින් දවසක ගමට යන විට අපේ පරණ ඉස්කෝලේ පෙනෙයි මට සිංහල උළු හෙවිලි කළ ඒ වහලයට සංගවා තිබේ මගේ ජීවිතයේ සතුට. සිංහල උළු හෙවිලි කළ ඒ වහලයට සංගවා තිබේ මගේ ජීවිතයේ සතුට. සේකර එහෙමයි කියන්නේ. මේ ශ්‍රීපාලය තුලත් හැම තැනම අපේ ආදරණීය මතකයන් අපේ ආදරණීය ස්මරණීය මතක සටහන් සනිටුහන් වන බව ඔබ අපි හැමෝම දන්නවා. ඒ ආදරණීය මතකයත් කැටුව ශ්‍රීපාලයේ බැඳි අත නොඇර ශක්තිමත් යදම්සේ එකට එකතු වෙමින් අපත් සමග එකතු වුණු ඔබ සියලු දෙනාටම බොහොම සුන්දර සුබ හැන්දෑවක් එසේනම්. ඒ ආදරණීය මතකයේ ගොනුව තුල අද දවස ඔබේ ජීවිතයේ සදානුස්මරණීය මතක සටහන් සනිටුහන් වන බවට නොඅනුමාන සාක්ෂි සපයන්නට සූදානම්. එසේනම් ශ්‍රීපාලයේ කියූ සැනින්ම සිරිකත වැජබෙන තැන විසිවන සියවසේ හෙළ කලා උල්පත ලෙසයි සනිහිටුවන ලබන්නේ. ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට අද්විතීය කලා තරු රැසක් බිහි කළ ශ්‍රීපාලයෙහි අභිමන පිළිබඳව අටුවා ටීකා කීමට මා හිතන්නේ මේ ප්‍රේක්ෂාගාරයට අවශ්‍ය නැහැ. ඒ තරමටම ශ්‍රීපාලයේ ආදරණීය හිත් ශ්‍රීපාලය ශක්තිමත් කර ඒ ආදරණීය පරපුර පිළිබඳව එහි වතකොත පිළිබඳව හොඳින්ම දන්නවා. ඉතින් ශ්‍රීපාලයේ රංගහල කියූ සැනින්ම දැන් ශ්‍රී ලංකාවේ සුවිශේෂී ප්‍රේක්ෂාගාරයක් සමග රසවින්දනීය ඉසව් හදවතට දැනෙන ලෙසටම සමීප කළ හැකි සුවිශේෂී ස්ථානයක් ලෙස සටහන් වෙලා තිබෙනවා. හැබැයි මේ ශ්‍රීපාලයේ රංගහලට කොතරම් ආසන තිබුණත් කොතරම්ම ප්‍රේක්ෂාගාරයක් තිබුණත් මේ ශ්‍රීපාලයේ රංගහලට පැමිණියාට පස්සේ විඩාව දාඩිය මේ සියල්ලත් එක්ක අපි ටිකක් තෙහෙට්ටුවට එහෙම නැත්නම් අර නිර්මාණයේ රසවින්දනයේ රසභාවයෙන් යුතුව එකතු කරගන්නට නොහැකි වපසරියක් තිබුණා. අපිට මතකයි එදා වාසනා මියසසොයා මේ පළමුවන අධියරේදී දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ආදරණීය කලා ශිල්පිනිය කිව්වා මේ රංගහල වායු සමනය කරනවා නම් එහෙම වෙනවා නම් බොහොම වටිනවා කියලා. ඒ මොහොතේම අපේ සත්ගුණවත් දානපති දේශමාන්‍ය දේශ ශක්තිය වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝම්බොල මතදොන් පොරොන්දුවක් වුණා. ඒ පොරොන්දු ඉෂ්ට සිද්ධ කරමින් පසුගියදා මේ ශ්‍රීපාලයේ රංගහල සම්පූර්ණයෙන්ම වායු සමනය කරමින් ඔබ අතරට පත් කළා. දැන් ඉතින් මේ වායු සමනය කළ ශ්‍රීපාලයේ රංගහල තවත් සුවිශේෂී ලෙස ප්‍රේක්ෂකයන්ට වඩාත් රසවින්දනීය ඉසව් වඩාත් හොඳින් දැනවෙන ලෙසට ළඟා කර ගැනීමට තවත් පුංචි අඩුපාඩුකම් කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම මේ වැඩසටහනේ අරමුණ විශේෂිත අරමුණ බවට පත්වන්නේ ස්වරමාලා ප්‍රසංගය තුළදී ලොව පුරා විසිර සිටින ශ්‍රීපාලී ආදි සිසුයන් එකතු කරමින් ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ශ්‍රීපාලී ආදි සිසුයන් සමග එකට අත්වැල් බැඳ ගනිමින් empowering my alma mater trust එහෙම නැත්නම් මගේ පාසල් මාතාව සවි බැල ගැන්වීමේ භාරය නමින් විනිවිද භාවයෙන් යුතුව මේ සියලුම ඔබ වැය කරන හැම මුදලක්ම ඉතාමත් විනිවිද භාවයෙන් යුතුව මේ ශ්‍රීපාලී රංගහලේ ඉදිරි නඩත්තු කටයුතු විශේෂයෙන්ම සකසාගත යුතු බොහෝමයක් තිබෙනවා. ආසන පහසුකම් වඩාත් සුවදායි ලෙසට සකසා ගැනීම. දැනට මේ ශ්‍රීපාලී රංගහලේ 1200කට පමණ ආසන පහසුකම් තිබුණත් මං හිතන්නේ තව පිරිස වැඩි කරමින් ඉතාම හොඳ ආසන පහසුකම් සහිත මේ ශ්‍රීපාලී රංගහල ඉදිරියට ගෙන යන්න තමයි බලාපොරොත්තුව බවට පත්වන්නේ. විශේෂයෙන්ම මේ මගේ පාසල
සවි බැල ගැන්වීමේ භාරය තුළ සූර්ය පැනල සවි කරමින් විදුලි බලය සුරක්ෂිත කරගන්නට මේ වන විට වැඩ කටයුතු කරලා තිබෙනවා. සූර්ය විදුලි බල පද්ධතිය තුළ අපේ පාසලෙන් වැය වන වැඩි මුදලක් ඉතිරි කර ගැනීමට මේ තුලින් මේ භාරය තුලින් වගකීම් සහ වගකීම් සහිතව ශ්‍රීපාලී නම් දරූ විශේෂයෙන්ම ඒ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණත්වය ලද බොහෝ පිරිසගේ අනුදැනුම අනුග්‍රහය තුළ අවස්ථාව උදා කරගෙන තිබෙනවා. ඒ වගේම තමයි මේ ශ්‍රීපාලී රංගහලේ සනීපාරක්ෂක පහසුකම් වඩාත් හොඳ මට්ටමකට ගෙන ඒම මේ ස්වරමේලා ප්‍රසංගය පැවැත්වීමේ ආරම්භන බවට පත් වෙලා තියෙනවා. තවත් සතුටුදායක ආරංචියක් අද ඔබට කිව යුතුයි. ඒ සඳහාත් මේ මොහොත වන විට අපේ ගරු දයානන්ද බොහොඹුල මැතිතුන් සහ ශ්‍රීපාලී කීර්තිමත් ආදි ශිෂ්‍යාවක් වන අනුෂා විජයන්ති මැතිනිය අත දෙමින් දිරි දෙමින් මේ ලබන අගෝස්තු මාසයේ ශ්‍රීපාලියේ මේ රංගහලේ සියලුම සනීපාරක්ෂක පහසුකම් වඩාත් අංග සම්පූර්ණ තත්වයට පත් කරන්නට වගවීමෙන් කැපවීමෙන් කටයුතු කරන්න මේ වන විට අත් උදව් දෙන්න සූදානම් නම් උණුසුම්වත් පොළ සන්නාදයක් ලබා දෙමු. ඒ දානපතිත්වය අර්ථපතිත්වය වෙනුවෙන් දයානන්ද බොහොඹුල මැතිතුන්ට සහ අනුෂා විද්‍යාන්ති මැතිනියට ශ්‍රීපාලී ආදි ශිෂ්‍යාවක් ලෙස තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාත් සමග ආදර හිත් ලොබ බැඳ ගැනීමෙන් අපිත් එක්ක එකතු වුණාට ඒ ගැන අපේ සුවිශේෂී ස්තුතිය පිරිනමන්න සූදානම්. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ ශ්‍රීපාලීය ස්වරමේලා ප්‍රසංගය තුළ අපි ඊළඟට බලාපොරොත්තු වන්නේ ප්‍රේක්ෂාගාරයේ ආසන පහසුකම් වඩාත් හොඳ තත්වයකට පත් කිරීම සහ රතගාල වඩාත් සුවදායී ලෙස ඔබට අපහසුාවක් නොදැනෙන ලෙසට සකසා ගැනීමේ අරමුණ පෙරදරිව තමයි මේ ස්වරමේලා ප්‍රසංගය මෙලෙස ඔබට දෙයක් කරන්නේ තිරින කරන්නේ. ඔබ ලැබෙන ටිකට් පත් අලවියෙන් ලැබෙන සියලු මුදල් විනිවිධභාවයෙන් යුතුව පාරිදෘශ්‍යභාවයෙන් යුතුව ඒ සඳහා කැපවීමෙන් යොදවන්නට මේ පිරිවර සූදානමින් සිටිනවා. ඉතින් විශේෂයෙන්ම ඒ අතරතුරේදී මේ වැඩ කටයුත්තේදී ලෝකේ පුරා විසිර පැතිර සිටින ආදිශිෂ්‍ය ශිෂ්‍යාවන් ශ්‍රී ලංකාව තුළ විසිර පැතිර සිටින ආදිශිෂ්‍ය ශිෂ්‍යාවන් එකතු කරමින් දැවැන්තම කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරන චරිත කිහිපයක්ම ඉන්නවා. ඒ අතර ප්‍රමුඛතම චරිතයක් බවට පත්වන්නේ දැනට ඇමරිකාවේ වෙසෙන ප්‍රවීණ වෛද්‍ය ශ්‍රීපාලී කීර්තිමත් ආදිශිෂ්‍ය සනත් ධර්මසේන මැතිතුන් ප්‍රමුඛ පිරිවර තමයි විදේශ රටවල සිටින ශ්‍රීපාලී ආදිශිෂ්‍ය ශිෂ්‍යාවන් එකට එකතු කරමින් මේ මහා සත්කාරය වෙනුවෙන් දැවන්ත සහයෝගීත්වයක් ලබා දෙන්න. ඉතින් ඒ අරමුණු පෙරදැනිව සාක්ෂාත් කර ගැනීමේ අරමුණෙන් යුතුව අද ස්වරමේලා ප්‍රසංගයේ සප්තස්වරයේ මිහිර ඔබට අපූර්වට තිලින කරන්න සූදානම් සුගායනීය මියුරු ගී හඬ පහක් අද දවසේ මේ වේදිකාව තුළ ඔබට ගයන්න සූදානම්. එසේනම් මේ සොඳුරු මොහොතේ ස්වරමේලා ප්‍රසංගය ආරම්භමින් ප්‍රදීපේ පහන් සිළු දල්වමින් මේ උත්සව සභාවට සමාරම්භය සනිටුහන් කරන්නට මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අද මේ උත්සව සභාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සම්ප්‍රාප්ත වුණු හොරණ වාසනා බේකර්ස් අධිපති දේශමාන්‍ය දේශශක්ති ගරු දයානන්ද බොහොඹුල මැතිතුන්ට ශ්‍රීපාලී කීර්තිමත් ආදිශිෂ්‍ය වාසනා බේකර්ස් සභාපති අපේ අනුෂා විජයන්ති මැතිනියට ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. ආදර සිතත් ඇතුව ශ්‍රීපාලියට හැමදාම නොමද නොමසුරු සහයෝගය ලබා දෙන ඔබ දෙපළට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා මේ වේදිකාවට පැමිණෙන්න. ඒ වගේම ශ්‍රීපාලී විද්‍යාලයේ විදුහල්පතිතුමිය අනුෂා දමයන්ති මැතිතියට ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. ශ්‍රීපාලී විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍ය ශ්‍රීපාලී විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමේ කොළඹ ශාඛාවේ ප්‍රවීණ වෛද්‍ය එස්.එස්. ජයරත්න ජ්‍යෙෂ්ඨ වෛද්‍යතුමන්ට එස්.එස්. ජයරත්න මැතිතුන්ට ආරාධනා කරනවා. ඒ වගේම තමයි හැමදාමත්ම ආදර සිතත් එක්ක ශ්‍රීපාලී ගුරු පරපුර ශක්තිමත් ගුරු පරපුරක පදනම සපයෝ අපේ අමරදාස අතුකෝරළ ගුරු පියාණන්ට අදත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. මේ මොහොතේ ප්‍රදීපේ පහන් සිළු දල්වමින් ස්වරමේලා ප්‍රසංගයේ සමාරම්භය සනිටුහන් කරන්නට අපත් සමග එකතු වන ලෙසට
ප්‍රදීපේ පහන් සිළු දල්වන්නට එකතු වුණු සියලුම සම්භාවනීය අමුත්තන්ට අපේ ගෞරවනීය ස්තුතිය අපි පෙරනමමින් මම කොහොමත් සේකරට හරි ආදරේ. මහගම සේකර සිය නොමියමි කෘතිය තුල බොහොම ලස්සන කවියක් ලියනවා. ඒ කවිය පසු කාලීනව ගීතයක් බවටත් පත් වෙනවා. ඒ ගීතයේ තැනක තියෙනවා අහස් ගඟ ඉම හිමව් කුළු මත ඔබේ රන්විනි විමානේ පහන් දල්වා තබනු මැනමා නිදන කුටියට පෙනෙනසේ කියලා. අහස් ගඟේ එපිට හිමව් කුළු මත ඔබේ රත්තරම් විමානේ පුංචි හරි පහනක් දල්වලා තබන්න මගේ කුටියට පෙනෙනසේ කියලා තමයි සේකර කියන්නේ ලියන්නේ. ඉතින් එලෙස ඒ පහන් දල්වමින් හැමදාම සහෘද ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් සතුටම තිලින කරන්න තමයි මේ ශ්‍රීපාලි රංගහල සූදානමින් සිටින්නේ. එදා විල්මටේ පෙරේරා මැතිතුන්ගේ අභිප්‍රාය අරමුණ බවටත් පත් වුණේ සකල ශ්‍රී ලංකා වාසී දරු දැරියන්ට සකල කලාවෙන් පිරිපුන් තෝතැන්නක අධ්‍යාපනය ලබා දෙමින් ඔවුන්ගේ වටපිටාව සකසමින් ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කරනවා වගේම නැන ගුණ දම් ඇති දූපුතුන් ලෙස ලොවට බිහි කරන්න. ඉතින් එසේනම් ඒ සුවිශේෂී කාර්යභාරය සිද්ධ කරමින් මේ මොහොතේදී ස්වරමේලා ප්‍රසංගය ආරම්භන්නට මත්තෙන් අද දවසේදී මේ මොහොතට පැමිණි සියලු පිරිස පිළිගනිමින් මෙහි අරමුණු පැහැදිලි කිරීම වෙනුවෙන් අපි සූදානම් වන්නේ මගේ පාසල් මාතාව සවි බැලගැන්වීමේ භාරයේ නියෝජනය කරමින් ඒ සංගමේ නියෝජනය කරමින් එහි ක්‍රියාකාරී සමාජික ඒ.පී. අනුර මැතිතුන්ට ගෞරවණීයව ආරාධනා කර සිටිනවා. අරමුණු පැහැදිලි කරමින් සැපෙමින සිටින සියලු පිරිවර පිළිගන්නට අපත් සමග එකතු වන ලෙසට. සියලු දෙනාගේම අවසරයි. මේ අවස්ථාවේදී මා අරමුණු පැහැදිලි කිරීමට අදහස් කරන්නේ. මොකද සියලුම අරමුණු අපගේ අරමුණ මොකක්ද කියන එක අපේ මල්ලි පැහැදිලි කරලා දුන්නා. ඒ හින්දා මම කෙලින්ම ඔබ සියලු දෙනා මුලින්ම ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අපේ මෙම සරමේලා සංගීත ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත වශයෙන් මේ ස්ථානට පැමිණි අපේ වාසනා බේකස් අධිපති මුළු දිවයිනටම සාම වෙනසුරු දේශමාන්‍ය දේශ ශක්ති දයානන්ද බෝම්බුවල මැතිතුමා සහ එම මැතිනිය අනුෂා විජයන්ති මහත්මියගෙන් අවසරයි. විදුහලේ වර්තමාන විදුහල්පතිනිය වන අනුෂා දමයන්ති මැතිනිය ප්‍රධාන නියෝජ්‍ය විදුහල්පති සහ විදුහල්පතිතුමියන්ලාගෙන් අවසරයි. ශ්‍රීපාලි ආදිශිෂ්‍ය වෛද්‍ය එස්.එස්. ජයරත්න මැතිතුණෙනි, ඒ වගේම අමරදාස අතුකෝරළ විශ්‍රාම ගුරු පියාණනි, අප ආරාධනය පිළිගෙන මෙහි සැපපෙනි දේශපාලන අධිකාරිය ඇති සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් ඇතුළු සහෘද ඔබගෙන් අවසරයි. Empowering My Alarm Alma Mater Trust කියන අපේ සංවිධානයේ හෙවත් මගේ පාසලේ පාසල් මාතාව සවි බල ගැන්වීමේ භාරය නැමැති අපේ සංවිධානය මේ සංවිධානය ආරම්භ වුණේ අපේ ගරු විදුහල්පතිතුමියත් දැනට අමරකාය සජ්ජනපදයේ සේවනතු අපේ වෛද්‍ය සනත් ධර්මසේන අපේ සහෝදරයත් සිරිලම් සිරිසේන මැතිතුන් අනුස්මරණය කරමින් චිත්‍ර ප්‍රදර්ශනයක් ඔහු වාර්ෂිකව පැවැත්වුවා. එහිදී මෙතුමියත් එක්ක ඇති කරගත්තුවේ සාකච්ඡාවේදී මෙතුමිය අපිව දැනුවත් කළා මේ පාසලේ තියෙන සම්පත් වලට වටිනාකමක් එකතු කෙරුවොත් අපේ පාසල තව ගොඩක් උඩට උස්සලා ඔසවා තබන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ අනුව තමයි මුලින්ම අපි මේ රංගශාලාව නවීකරණය කරන ව්‍යාපෘතියට මුල පිරුවේ. එහිදී මේකට අංග 4ක් ඇතුළත් වුණා. එක සූර්ය පැනල සවි කිරීම, වායු සමනය කිරීම, අපගේ වැසිලි කැසිකිලි පහසුකම් සැකසීම, ඒ වගේම මේ වායු සමනයට ඔරොත්තු දෙන ගැළපෙන පුටු සකස් කිරීම, ඒ වගේම මේකට විශාල අඩුවක් තියෙන රතගාල සකස් කිරීම
ඉලක්ක කරගෙන තමයි අපි මේ සියලු වැඩසටහන් ක්‍රියාත්මක කෙරුවේ. එහිදී අපිට ලොකුම බරක්ව තිබුණු වායු සමනය කිරීමේ ව්‍යාපෘතියේ කොටස අපේ ගරු වාසනා අධිපති දයානන්ද බෝමුල මහතා මැදිහත් වෙලා කෝටි 2කට ආසන්න මුදලක් වැය කරමින් අපට ඒ අවස්ථාව ලබා දුන්නා. මම මේක අවස්ථාව කරගන්නවා අපේ සංවිධානය වෙනුවෙන් එතුමන්ට අපේ සංවිධානයේ ස්තුතිය පිරිනමන්න. ඊට මගේ කතාව මීට වැඩිය දීර්ඝ කරන්නේ මේ අවස්ථාවේදී මෙහි වැඩම කළ අපේ ගරුතර මහා සංඝරත්නය මේ අවස්ථාවේදී මා ඉතා නමස්කාර පූර්වකව පිළිගන්නවා. ඒ වගේම අපේ ප්‍රධාන අමුත්තන් වන දයානන්ද මහතාත් එම්බ මැතිනියත් ඉතා ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. විදුහල්පතිතුමිය ඇතුළු නියෝජ්‍ය විදුහල්පතිනියන් ඉතා ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මේ ආරාධනය ලැබ පැමිණි දේශපාලන අධිකාරියත් ඒ වගේම අපගේ සම්භාවිනය අමුත්තුනුත් ඉතා ආදරයෙන් සමාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මේ මොහොතේ අපට ටිකට් පතක් ලබාගෙන මේ අපේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යන්න මේ අවස්ථාවට සහභාගී වූ සහෘද ඔබත් ඉතා ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ මේ අවස්ථාව වර්ණවත් කරන වාද්‍ය වෘන්දයටත් මෙහි පැමිණෙන ගායක ගායකනුත් අපේ ආදරයෙන් පිළි අරගෙන මගේ වචන ස්වල්පය මේ අවසන් කරනවා. ඔබට හොඳ රසබර සන්ධ්‍යාවකට සුභාශිංසනයෙන් මම නවතිනවා. බොහොම ස්තුතියි. බෙහෙවින් මේ ස්තුතියෙන් වෙනවා මගේ පාසල සුරකීමේ භාරය වෙනුවෙන් ඒ ක්‍රියාකාරී සමාජික ඒ.පී. අනුර මැතිතුන්ට අරමුණු පැහැදිලි කරමින් සැපමින සිටින සේලම සම්භාවනීය අමුත්තන් පිළිගන්නන්නට එකතු වුණාට අද හැන්දෑව සෞන්දර්ය තූතැනිය සංගීතයේ රසභාව හදවතටම දැනෙන හැන්දෑව කියලා කිව්වොත් හරියටම හරි. දෙසවනින් හදවතට සප්තස්වර ගලාගෙන ගොස් ඒ මිහිරි නදත් එක්ක ඔබේ හදවතේ සොඳුරුම තැන නිදන් ගත කරන සොඳුරු සුයාමයක ඇරඹුම සටහන් කරන්න එලෙසනම් අපිට අවසරයි. අපි සූදානම් මෙසේනම් ප්‍රසංගය වෙනුවෙන් යන්න ත්‍රිතාල් සංගීත බෘන්දය කිව්වහම සප්තස්වරයේ සංජේ සිට නිෂාදය තෙක්ම මන්ධ මධ්‍ය තාර යන සියලුම ස්වර පරාසයන් මෙහි බොහොම ශික්ෂිත ඇසුර තුල ඔබේ හදවතට ලතෙත් හිත වඩාත් තෘප්ත කරන වග අනිවාර්යයෙන්ම දන්නවා. එසේනම් මනෝජ් පීරිස් ප්‍රමුඛ ත්‍රිතාල් සංගීත බෘන්දය සූදානමින් මේ මිහිරි නදත් එක්ක වැයුම් සපයන්නට ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ දිග්විජය කළ යුග ගණන් අපේ හදවත් ආදරයෙන් ලොබ බැඳගත් ශිලි වෛජයන්ත ඒ වගේම තමයි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සේනානායක වේරලියද්ද ශශිකා නිසංසලා මිත්‍ර කපුගේ පිරිවර අද සූදානම් ඔබ වෙනුවෙන් ගැයුම් ගයන්නට. එසේනම් අපි ආරාධනා කරමු ශ්‍රීපාලී අපේ ස්වර මේලා ප්‍රසංගය අරඹමින් ඇරඹුම් ආමන්ත්‍රණ සමග ප්‍රසංගය ඔබට ආදරණීය ලිංගතු ස්වරයෙන් ආමන්ත්‍රණය කරන ශ්‍රී ලාංකීය හඬ පෞරුෂය තුළ රුවත් එක්ක හඬ එකට එකතු කළ වසන්තේ මිහිර අපට ගෙන ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණ වේදිකාවේ ස්වර මේලා ප්‍රසංගය අරඹමින් ඉන්න අමිල මල්ලි පොඩ එන්න හැමදාම මම අමිලව එක එක විදියට හඳුන්වනවා. මං හරිම විදිහ අද ලියාගෙන ආවා. අමිල එදිරිමාන්න. හරිනේ නම? හරි. හොරණ ශ්‍රීපාලියේ 2000 කණ්ඩායම එකත් හරිද? 2000 O levelද කරේ A levelද කරේ A level. A level 2000. ඊට පස්සේ එතුමා ගුරු වෘත්තියට යනවා. දක්ෂ ගුරුවරයෙක්. ඊට පස්සේ ගුවන් විදුලියට එනවා. ගුවන් විදුලියේ දක්ෂ නිවේදකයෙක්. ඊට පස්සේ අපේ වාසනා සෙවණෙත් හැදෙනවා වැඩෙනවා. බොහොම වාසනාවන්ත තරුණෙක්. ඒ වගේම හොරණ ශ්‍රීපාලිය බිහි කළ අපේ කාලෙන් පසුව බිහි කළ ඊටාම විශිෂ්ට පූරකෙක් සංනිවේදකයෙක් අමිල එදිරිමාන්න. අමිලට ස්තුතියි. අමිලව මේ කටයුත්තට දායක කරන්නට ඔබේ පාසලේ ආදි ශිෂ්‍ය ඇමරිකාවේ පදිංචි වෛද්‍ය සනත් ධර්මසේන අපි ඩොක්ටර්ට අත්පොළ සන්නහනක් දෙමු. මෙතන ඉන්නවා වෙන්න පුළුවන් නැත්නම් අන්තර්ජාලයෙන් බලනවා වෙන්න පුළුවන්. හරි. දැන් විස්තර ඔක්කොම
අමිල මල්ලි බොහොම ලස්සනට ශාස්ත්‍රීයව කිව්වා. හොරණ කියන්නේ ශාස්ත්‍රීය පසුබිමක් තියෙන කලාපයක්. හොරණට ඇවිල්ලා අපි කතා කරන්න පරිස්සම් වෙනවා. ගම්පහට ගිහිල්ලා කතා කරන්න පරිස්සම් වෙනවා. කළුතරට ගියොත් කතා කරන්න ටිකක් පරිස්සම් වෙනවා. ඒ මොකද ශාස්ත්‍රීය පසුබිම් තියෙන මිනිස්සු ඉන්නේ. මීගමුවට ගියාම අපි හරි හැල්ලුයි. අපි හරි විනෝදකාමියෝ. මේ ඊයේ පෙරේදා අපි මීගමේ අති සාර්ථක ප්‍රසංගයක් කළා ආවේ මරියකේ. හරිම විවෘතව කතා කරා. හොරණදී විවෘත කතා කරන්න බෑ. අනවශ්‍ය දෙයක් කියවුනොත් මමත් ඉවරයි. වාද්‍ය වෘන්දයත් අපේ ඉවරයි. මනෝජ් ප්‍රමුඛ සංවිධායක මණ්ඩලයත් ඉවරයි. පාසලටත් ඒක අපකීර්තියක්. ඉතින් අමිල මල්ලි කිව්වා වගේම මෙය දැන් සිහිල ඇති රඟහලක් බවට පත් කරලා දුන්නු අපේ ආදරණීය දයානන්ද බෝම්බුවල මැතිතුමන් අනුෂා විජයන්ති මැතිනිය ස්තුතියි ඔබ සැමට. අනුෂල දෙන්නෙක් ඉන්නවා. අනුෂා විජයන්ති අනුෂා දමයන්ති අපේ විදුහල්පතිතුමිය දෙන්න අත්පොළ සම්ප්‍රසාදයක් ඒ හැමට. එමනම් මනෝජ් අපි පටන් ගමු. ඊටු ටික අපි අතරින් පතර කියමු. තවමත් මට පේනවා සුවිශේෂී ආරාධිත අමුත්තන් පැමිණෙනවා. මට නැවත නැවත කියන්න තියෙන්නේ වෙනදා මෙතෙන්ට ඇවිල්ලා පවන් ගහනවා අපේ නායක හාමුදුරුවනේ. ස්වයංක්‍රීය විදුලි පංකා ක්‍රියාත්මක වෙනවා. ටිෂු වලින් මූණ පිහිනවා. අද එහෙම නෑ. මේ රංගහල දැන් වායු සමනය කරලා තියෙන්නේ. ඉතිරි අංග ටිකත් බෝම්බුල මහත්තයා ටික ටික හදාගෙන යද්දී මේ පාසල අතහිත දෙනවා කීර්තිමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග වර්තමානයේ ඉන්න විදුහල්පතිතුමිය සුබපතන්නන් අනුග්‍රාහකින් ආදි ශිෂ්‍ය ශිෂ්‍යා බලමුළුව. ඒක තමයි පාසලක ශක්තිය ජවය එම්පව එක දෙන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ තමයි මේ ලබා දෙන්නේ ඉදිරි පහසුකම් ටික. ඒවට කියනවා යටිතල පහසුකම් කියලා. වරදවා තියාරුම් ගන්න එපා. ඒකයි මං කියව වචන පරිස්සමෙන් කතා කරන්න ඕනේ කියලා. යටිතල පහසුකම් ටික හදලා ලස්සන රඟහලක් ලස්සන පරිශ්‍රයක් බවට පත් කරන්නටයි මේ වෑයම. ඒ වෑයමෙනුත් හොඳත් ප්‍රසම්ප්‍රසාදයක්. එහෙමනම් මගේ කල්යාණ මිත්‍ර වාද්‍ය විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ ලංකාවේ ප්‍රාසාංගික කලාවෙත් සාද සංഭാෂණවලත් අර්ථවත් වැඩසටහන් වගේම අර කිව්ව සැහැල්ලු රසවත් වැඩසටහන් වලත් මේ ඔකෙස්ට්‍රා එකේ ඉන්නවා. ත්‍රිතාල් ඔබේ ප්‍රසාදයේ ත්‍රිතාල්. අපි පටන් ගමු. සිංහල ස්වභාවිත ගීතය ඔහු හැඩකෙරුවා. ඔහුත් හොඳ හැඩකාරයෙක්. අපි ටිකක් උසට ගියාම අපි පොඩ්ඩක් නැවෙනවා. වැඩියෙනුත් නැවෙනවා. ඒ කියන්නේ නියතමානීකම. ගස් උසට යන්න ඒවේ අතු පහත් වෙනවා. හැබැයි අපි උණ පඳුරු වගේ හෙට මෙහෙට වෙනෙන්නේ නැහැ. ඒ උස ගස් තමන්ගේ සෙවනේ ශාඛා ප්‍රශාඛා හදනවා. අතුපතර විහිදනවා. අලුත් පැලයක් හදනවා අපේ හාමුදුරුවනේ. ඒ පැලත් ටික ටික හැදෙනවා. ගහක තියෙන මනුස්සකම තමයි ඔබ වහන්සේලා දහමෙන් අපිට උගන්වනවා. ඒ ගහ යට ඉඳන් ගහ කපන කෙනාටත් ඇද වැටෙනකන් සෙවන දෙනවා. නැද්ද? ගහ කපනවා. පොරෝ ගහනවා. කියත් පාරවල් ගහනවා. චේන් එකෙන් කපනවා. ඒ කපන ටිකටත් මේ ගස සෙවන සිසිලස දෙනවා. ඒ ගහේ මූල පද්ධතියත් විනාශ කරන එකාට. කඳත් විනාශ කරන එකාට. ශර්ලිත් එහෙම තමයි. විශාරද ශර්ලි කියන්නේ ගීත ලියලා ගීත හැඩ කරලා ගීත ගයලා විශිෂ්ට පරපුරක් ඉදිරියට ගෙනාපු කෙනෙක්. මනෝජ් ප්‍රමුඛ ත්‍රිතාල් සමගි මේ ස්වර අතරට විශාරද ශර්ලි වෛජයන්ත් ගුණසිංහ. මා
රසපද වැලට පෙරළුණා මිහිරියේ ඔබට වැඳුණු ප්‍රේමයේ නමින් නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් මා සිත මියුරු කල්පනා රසපද වැලට පෙරළුණා මිහිරියේ ඔබට වැඳුණු ප්‍රේමයේ නමින් නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් ඇති මලක් මද සුළඟේ සැලෙන සැටි සිතා පඹර තුඩක් මල් පෙති මත ගියයි පෙම් කතා ඔබට කෙලෙස අමතන්නද නොහැක ගනු සිතා දයාබරව ඔබට ලියමින් සිනහසක් පතා මා සිත මියුරු කල්පනා රසපාද වැලට පෙරළුණා මිහිරියේ ඔබට වැඳුණු ප්‍රේමයේ නමින් නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් මයුරෙක් මයුරියකගේ රැඟුම ගැන සිතා තුඩින් තුඩාග බැඳුණු පෙමක් අගෙයි ගමු සිතා ඔබ අමතන මෙවන් පතක පිළිතුරක් පතා දැනගන්නට මාරිසිමි ඉමදගත් සිතා මා සිත මියුරු කල්පනා රසපාද වැලට පෙරළුණා මිහිරියේ ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් මා සිත මියුරු කල්පනා රසපාද වැලට පෙරළුණා මිහිරියේ ඔබට වැඳුණු ප්‍රේමයේ නමින් නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් මට සිහිනයක් වගේ මේ ඔබගේ ආදරේ ඔබ දන්නවාද ඔබ
ඔබට මගේ තියෙන ආදරේ මට සිහිනයක් වගේ මේ ඔබගේ ආදරේ ඔබ දන්නවාද ඔබට මගේ තියෙන ආදරේ හමුවන්න ආයේ නම් හැකිවන්නේ නෑ ඉතින් හමුවන්න ආයේ නම් හැකිවන්නේ නෑ ඉතින් අපි දෙන්න උන්නේ අපි දෙන්නට හරිම ආදරෙන් මට සීනයක් මේ ඔබගේ ආදරේ ඔබ දන්නවාද ඔබට මගේ තියෙන ආදරේ අපෙන් වෙන් වෙලා නිත කඳුළු සලසලා අපි අපෙන් වෙන් වෙලා නිත කඳුළු සලසලා ඒ නිතග කඳුළු සතුට විඳින දිනක එක් වෙලා මට සිහිනයක් මේ ඔබගේ ආදරේ ඔබ දන්නවාද ඔබට මගේ තියෙන ආදරේ මට සිහිනයක් වගේ මේ ඔබගේ ආදරේ ඔබ දන්නවාද ඔබට මගේ තියෙන ආදරේ කවදාද ආයේ එන්නේ හමුවන්න මායිතින් දිනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන් කවදාද ආයේ එන්නේ හමුවන්න මායිතින් සිටින්නේ හමුවන්න ඔබේ දසුන් රැවෝවිලා අද දින ගෙවිලා වැඩි හිටියන් බලා ඇති අප දුටුවෝතින් සිදුවෙයි නපුරක් වෙන්වී
අද දින ගෙවිලා වැඩි හිටියන් බලා ඇති අප දුටුවෝතින් සිදුවෙයි නපුරක් වෙන්වී යමු හනිකපී කවදාද ආයේ එන්නේ හමුවන්න මායිතින් දිනුවන් සිටින්නේ හමුවන්න ඔබේ දසුන් අප වෙන්වීලා ඉමුසිත් බැඳිලා මුළු ලෝකය බලා හිඳී අප මන බාධා අප වට සැදිලා එක සිත්සේ හිඳී මුසදී අප වෙන්වීලා ඉමුසිත් බැඳිලා මුළු ලෝකය බලා හිඳී අප මන බාධා අප වට සැදිලා එක සිත්සේ හිඳී මුසදී කවදාද ආයේ එන්නේ හමුවන්න මායිතින් දිනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන් කවදාද ආයේ එන්නේ හමුවන්න මායිතින් දිනුවන් සිටින්නේ හමුවන්න ඔබේ දසුන් පොළඳවියේ බැඳිහාද ඔබ හාදරේ කඳුලෙල් හසර සතුටින් ලැබුවේ ඔබ හාදරේ මං පොළඳවියේ බැඳිහාද ඔබ හාදරේ කඳුලෙල් හසර සතුටින් ලැබුවේ ඔබ හාදරෙන් පදවැල්ලීවේ ඈත රටක සිට අමතමි සොඳුරු සැඳෑවේ තනිය මකා ගන්නයි පදවැල්ලීවේ සිතක පැතුම් හද පුරවා සීත සමීරේ මාසිතුමා මුසුවේවි මදනලයකයි මම් බොලදවියේ බැඳිහාද ඔබ හාදරින් කඳුලෙල් අසර
සතුටින් ලැබුවෙන් ඔබ ආදරෙන් අතිනතගෙන බැඳී සිතුවම් ඇත මා මතකේ සුරංගනා සිටිවිල්ලක තනිවීමේ ලෙස අතිනතගෙන බැඳී සිතුවම් ඇත මා මතකේ සුරංගනා සිටිවිල්ලක තනිවීමේ ලෙස සිතක පැතුම් හද පුරවා සීත සමීරේ මතු දිනයක හමු වෙමු අපි මා ප්‍රිය සොඳුරේ මම් බොළඳ වියේ බැඳි හාද ඔබ හාද කඳුලෙල් හසර සතුටින් ලැබුවෙන් ඔබ හාදරෙන් මම් බොළඳ වියේ බැඳි හාද ඔබ හාදරෙන් කඳුලෙල් හසර සතුටින් ලැබුවෙන් ඔබ හාදරෙන් ඔබ හාදරෙන් ඔබ ආදරෙන් ස්තුතියි ස්තුතියි විශාරද ශර්ලි මෙහි මේ ප්‍රසංගයට සම්බන්ධ කරන්නට හොරණ ශ්‍රීපාලි ආදි ශිෂ්‍ය ඇමරිකාවේ පදිංචි සරත් නාමල් සෞර්ධයට අත්පුල සම්ප්‍රසාදයක් ඔහු තමයි ඔබට ඔබතුමා පත්වය සලසන්නේ දකින්න රාසයි කොහෙද ඉන්නේ ඉන්නවද ඇමරිකාවේද ඉන්නේ කවන්නේ ඔහු ඉල්ලීමක් කරනවා හයි ඔහු ඉල්ලීමක් ස්තුතියි. කරනවා ඔහු ඉල්ලීමක් කරනවා මොකද්ද ශෂි ඊළඟ ගීතය ඉල්ලලා තිබුණේ මාලින් මලට බඹරු නටන මේ හැන්දෑවේ ගීතය ප්‍රසංගයට ගයන්න කියලා ඔහු වෙනුවෙන් ගායනා කරමු. ස්තුතියි. හොඳයි ඔබේ ගායනා. ප්‍රසාදය. මලට බඹරු රංගන මේ සැන්දෑවේ ඇයයි මමයි හමු වීලා පෙම්බස රැල්ලේ මලින් මලට බඹරු රංගන මේ සැන්දෑවේ ඇයයි මමයි හමු වීලා පෙම්බස රැල්ලේ ආදරයේ සිත් විවිධී එයි නාල රැල්ලේ අපිත් අපේ ලෝතනි වෙමු සොඳුරු සැන්දෑවේ අපිත් අපේ ලෝතනි වෙමු සොඳුරු සැඳෑවේ
සෙදිලෙන තරු යායට පාවෙලා යමු තරු ගොමුවේ මුතු සලුවක සැඟවිලා ඉමු අපිත් අපේ ලොවක මිහිරි සුව ලැබගමු අපි දෙන්නා සැන්දෑවේ ගීපද ගයමු මලින් මලට බඹරු රංගන මේ සැන්දෑවේ ඇයයි මමයි හමු වීලා පෙම්හස රැල්ලේ මලින් මලට බඹරු රංගන මේ සැන්දෑවේ ඇයයි මමයි හමු වීලා පෙම්හස රැල්ලේ ආදරයේ සිට විවිධී එයි නාලල්ලේ අපිත් අපේ ලොව තනිවෙමු සොඳුරු සැන්දෑවේ අපිත් අපේ ලොව තනිවෙමු සොඳුරු සැන්දෑවේ හනි හනිකට රැල්ල ඇවිත් වැල්ල සිඹිනවා රළ පතරේ පෙන පිඩු අප ගත දැවටෙනවා දවස ගෙවි රැයක අඳුර නෙතට දැනෙනවා අපි දෙන්නා සැන්දෑවේ මලට බඹරු රංගන මේ සැන්දෑවේ ඇයයි මමයි හමු වීලා පින්හස රැල්ලේ මලින් මලට බඹරු රංගන මේ සැන්දෑවේ ඇයයි මමයි හමු වීලා පින්හස රැල්ලේ ආදරයේ සිත් විවිධී එයි නාලරල්ලේ අපිත් අපේ ලොව තනිවෙමු සොඳුරු සැන්දෑවේ අපිත් අපේ ලොව තනිවෙමු සොඳුරු සැන්දෑවේ අපිත් අපේ ලොව තනිවෙමු සොඳුරු සැන්දෑවේ සමහර උත්සවවල තියෙනවා ඔබ දැකලා ඇති මේ වගේ පෝඩියම් එකක්. ඒකේ දාලා තියෙනවා VIP VVIP. ඒ කියන්නේ විශේෂ අමුත්තන්ගේ අත්සන් තැබීම. දැන් එයාපෝට් එකට අපි යනකොට එක්කෙනෙක්වත් ගණන් ගන්න නැහැ. හැබැයි ප්‍රභූවරයෙක් කෙනෙකුට රතු පළස දාලා විශේෂ අමුත්තන්ගේ පොතේ සටහනක් දාලා තමයි ගන්නෙ. දැන් ශර්ලියටත් එහෙම යන්න බෑ. අද මෙතන අත්සන් කරලා යන්න ඕනේ. නායක හමුදුරේ අවසරයි මම දැන් අත්සනක් ගන්න හදන්නේ. ඒ අත්සනේ පළවෙනි එක තමයි ඈත සිටිජේ හාන්. ඈත සිටිජේ. හරි? පළවෙනි කැල්ල ඈත සිටිජේ. ඊට පස්සේ අර හීනයක් වෙච්ච කතාව. එහෙනම් අපි අත්සන් කරමු. ඈත සිටිජයේ හැඩට රුවින් දිලෙන තරුව ඔබ නම් මේඝවලා සලු පට අතරින් මම ඔබ වෙත එන්නම් මෑත තුෂාරා බිඳු අතරේ
පිපුණු කුසුම ඔබ නම් සඳ මඩලේ සඳ කුමරියනේ මම ඔබ සුරකින්නම්. අසං කරන්නද? ඔව් දැන් මොකද්ද? මට එපා ඔබේ හසරැල් බිඳක්. අනේ එපා හසරැල් නම්. මට එපා ඔබේ හසරැලි බිඳක් හද වේදනා දෙනවා. මට එපා ඔබේ දිනුවන් කැලුම් හද වේදනා දෙනවා. මට එපා ඔබේ හසරැලි බිඳක් හද වේදනා දෙනවා. මට එපා ඔබේ දිනුවන් කැලුම් හද වේදනා දෙනවා. දැන් අර යන්න අවසර ඉල්ලන ගීතය ඒ තමයි මොකද්ද? මට හීනයක් වගේ. ඔබේ ආදරේ හරියට හරි. මනෝජ් මගේ දෑවර සංගීතඥකතුමා සහ වාදක මණ්ඩලය සහ වසන්තට තාම ආදරෙන් ස්තුතිවන්ත වෙනවා. ලස්සනට ගී ගායනා කරන්නට අවශ්‍ය පරිසරය හදලා දුන්නාට බොහොම ස්තුතියි. මට සිහිනයක් වගේ මේ ඔබගේ ආදරේ ඔබ දන්නවාද ඔබට මගේ තියෙන ආදරේ මට සිහිනයක් වගේ මේ ඔබගේ ආදරේ ඔබ දන්නවාද ඔබට මගේ තියෙන ආදරේ. බොහොම ස්තුතියි. සිග්නේචර් එක දාන්න යන්නේ. අන්න හරි. මගේ අසන දාන්න යන්නේ. හරි. මගේ අසන දාන්න යන්නේ. අසන දාන්නේ මේ ගුවනේ ගුවනේ. මීට ශර්ලි වෛජයන්ත. බොහොම ස්තුතියි. මම ලියනවා හොරණ වායු සමනය කළ ශ්‍රීපාලි රඟහලේදීය. ඔන්න දයානන්ද මහත්තයෝ අපි ශර්ලික කොන්සර්ට් එකක් කරමු ඉස්සරහට. මානව සම්බන්ධීකරණය කළා දෙයි. ඇත්තටම මේ ගීත ටික අහන්න ආසයි දවසක. සත්තකින්ම. හොඳමයි. ඉතින් ඊළඟ ශිල්පියාට අපි ආරාධනා කරමු. දැන් යනවා අර මං කිව්වේ ගීතේ තියෙනවනේ විවිධ විචල්යන්. අර ශර්ලි චමත්කාරයේ මෙව්වා. දැන් ටිකක් පොඩ්ඩක් හදවතේ කම්පනය ප්‍රකම්පනය හොඳට දැනෙන පපුවට දැනෙන බුද්ධියෙන් තර්ක කරන විමසන දුක හාදු දෙන රැයක අහන උන්මාද සිතුවමක් මැවෙන ගීත. ඒ ශ්‍රේෂ්ඨයාගේ අඩිපාරේ ආපු ඒ කාලේ මේ ශිල්පියා බොහොම තරුණයි. ඔහුට ගායකයෙක් වෙන්න උවමනාවක් තිබුණේ නැහැ ඇත්තටම. ඒ ශ්‍රේෂ්ඨ කපුගේ සහෝදරයත් එක්ක අපි ගමන් බිමන් යනකොට ඔහු තමයි මේ බෙන්ස් රථයේ පදවගෙන යන්නේ. හැබැයි මේ බෙන්ස් එකේ නොයන කෙනෙක් නැහැ. ඒක ජන සතු කරලා තිබුණේ. කපුගේ මහත්තයා කිය බෙන්ස් රථය උජාරුවේ යන කෙනෙක් නෙමේ
පොලිසිය හැර අනික ඔක්කොම නග්ග ගන්නවා. පොලිසියාව දාගෙන යන්න එක හරි නෑනේ. ඉතින් එහෙම ශ්‍රේෂ්ඨ පියෙකුගේ අපි ආදරය කරන ගායකයා මිත්‍ර කපුගේ නිලුපුල් දෙමා අඳුළු මුතුවල් සලා දෙතොල සුසුමින් පුරා ඉකි බිඳ හඬනු මල් මාලියේ හඬනු මල් මාලියේ දැස නිලුපුල් දෙමා අඳුළු මුතුවල් සලා දෙතොල සුසුමින් පුරා ඉකි බිඳ හඬනු මල් මාලියේ හඬනු මල් මාලියේ නිහඬ හදවත් පොතේ ලියවුණු සොඳුරු ගීවැල් නැතේ මාතනු නිහඬ හදවත් පොතේ ලියවුණු සොඳුරු ගීවැල් නැතේ මාතනු ඔබේ කඳුලැලි මා සිතේ නිබඳ පදවැල් ඇඳේ නිබඳ පදවැල් ඇඳේ දැස නිලුපුල් දෙමා අඳුළු මුතුවැල් සලා දෙතොල සුසුමින් පුරා ඉකි බිඳ හඬනු මල් මාලියේ හඬනු මල් මාලියේ පබලු මිනි මුතු නැතේ මා සතු හඳුළු මුතු ඇත ඔබේ මා පැතු පබලු මිනි මුතු නැතේ මා සතු හඳුළු මුතු ඇත ඔබේ මා පැතු තුෂාර පිනි ලෙස මල් මතේ හඳුළු කොපුලේ රැඳේ හඳුළු කොපුලේ රැඳේ නිලුපුල් දෙමා අඳුළු මුතුවැල් සලා දෙතොල සුසුමින් පුරා ඉකි බිඳ හඬනු මල් මාලියේ හඬනු මල් මාලියේ දැස නිලුපුල් දෙමා අඳුළු මුතුවැල් සලා දෙතොල සුසුමින් පුරා ඉකි බිඳ හඬනු මල් මාලියේ හඬනු මල් මාලියේ
දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා යෞවනේ අගට විය විරහි හද ගිලන් වෙලා දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා යෞවනේ අගට විය විරහි හද ගිලන් වෙලා ගහ කොළද මල් පිපේ ඇල දොල නිල කඩා හැලේ පෙරදාක මිරිඟු සයුරේ එරුවට රැවටුනේ දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා යෞවනේ අගට විය විරහි හද ගිලන් වෙලා නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමු වෙලා මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා යෞවනේ අගට විය විරහි හද ගිලන් වෙලා දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා යෞවනේ අගට විය විරහි හද ගිලන් වෙලා දුක හාදු දෙන රැයේ මැවේ බිඳේ මීදුම් වලා මැද අතීතයේ බිඳුණු පෙමින් ගිනිගත් හදවත් තානි වේවි එක් තැම්ගේ අනන්ත සයුරේ පිය කරු දිවි දියබේ පාලුහුද කලා සුළඟ පමණි උරුමේ
වැටෙන සිත සදා සරණ මට තාලි වේවි එක් තැම්ගේ මාද සිතුවම් මැවේ බිඳේ මිදුම් වලා මැද අතීතයේ බිඳුණු පෙමින් කිනිගත් හදවත් තානි වේවි එක් තැම්ගේ දහසක් මල් මැද එකම මලයි පැතුවේ එමල කිමද සරදම් කර සැඟවගේ දැනේ තවම මට මලේ සුවඳ පොද තාලි මාද සිතුවම් මැවේ බිඳේ මිදුම් වලා මැද අතීතයේ බිඳුණු පෙමින් කිනිගත් හදවත් තානි වේවි එක් තැම්ගේ තානි වේවි එක් තැම්ගේ තානි වේවි එක් තැම්ගේ Thank you. ස්තුතියි මිත්‍රට තව ගීත ඉල්ලීම් ටිකක් ඇවිල්ලා තියෙනවා. ඒ ඉල්ලීම් ටික හැබැයි මම ටිකකින් ගන්නෙ. කමක් නැහැනේ. පොඩි විරාමයක් ඔබට දෙනවා. පොඩි විවේකයක් දෙනවා. ඔබට අපි ගන්න ඒ විවේකයේ මිත්‍ර කපුගේ නීතිඥ සමන්මලී රූපසිංහ තමයි අනුග්‍රහකත්වය ලබා දෙන්නේ. ඔබේ ප්‍රසාදයට. මිත්‍ර කපුගේ වෙනුවෙන්. තව එකක් කියමුද අපි? හරි. හරි. ඒක ටිකක් කැළමෙන ගීයක්. අර ඉර හඳ පොඩි කළා තරුමල් යායම කුඩු කළා කැළඹිච්ච ආදරය ප්‍රේමය කියන එක හරි සෞම්‍ය වගේම තමයි කැළඹෙනවා. ඔය කැළඹීම හොඳටම තියෙන්නේ වික්ටර් රත්නායකයන් ගායන මල්සර උක්දඬු දුන්නෙන් පැනිපී. දේ දුන්නක් හතර අතට නවලා කුඩු කළා පට්ටම් කළා දානවා ප්‍රේම කීර්ති. වික්ටර් එක සංගීතයෙන් නිර්මාණය කරනවා වයලින් 10ක් 12ක් දාගෙන මනසේ කැළඹීම. ඒ වගේම තමයි මෙතුමාගේ පියතුමා නිර්මාණය කරපු මේ ගීය තරුමල් යායන්නේ. මට මතක හැටියට ලෝෂන් අංකල් ලිව්වේ. ලෝෂන් බුලත් සිංහලයන්ගේ පද රචනය. තරුමල් යායම කොටි කර අහස් විලේ ඉර හඳ මිරිකා දිය කර සාගරයේ අඳුරේ ගුන්නෙම් ලොවම පාවි මාහැරදා ඇගිය දවසේ මාහැරදා ඇගිය දවසේ
පැවසුවෙමි අසනා කෙනෙක් නැති පාලු නැසුවෙමි තනියට කෙනෙක් නැති දැවුනේ පිරිසිදු සිතකින් එකම ළඳක් වෙත පෙම් කළ උමතුවෙනි තරුමල්යායම පොඩි කර අහස් විලේ ඉර හඳ මිරිකා දිය කර සාගරයේ අඳුරේ කුන්නෙමි ලොවම පාවි මාහැරදා ඇගිය දවසේ මාහැරදා ඇගිය දවසේ උයන් මැද හමුලඳුන් නැති යටසින් බැලුනෙත් රහසින් කතා නැති දැවුනේ පිරිසිදු සිතකින් එකම ළඳක් වෙත පෙම් කළ නිසාවෙනි තරුමල්යායම පොඩි කර අහස් විලේ ඉර හඳ මිරිකා දිය කර සාගරයේ අඳුරේ කුන්නෙමි ලොවම පාවි මාහැරදා ගිය දවසේ මාහැරදා ගිය දවසේ ස්තුතියි ඇයත් නොදන්නිය ඇය යන මාන උන් හිටි තැන් මත හය අඩමානය පාර කියන්නේ කෙලෙසද මාහට ඇයටද පාරක් ඇති නැති කානය මං මුලාවි පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුලාව සමනලියකගෙන පාර අසා තිබුණේ Thank you. කිලි පොලා සැලී යමින් නොහින් සීතලේ තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගේ උණුසුමේ ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ හෙට උදේම අවදි වී යා යුතුව තිබේ නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
तारका दिएगिली नील එලිය නෙවේ වැහි බින්දු වැටේවි රෝස පෙති කඩා හැලේ. Thank you. තව තියනවද නෑනේ? right. එහෙනම් අපි යුග ගීයක් අහලා එමු දැන්. ඇහුවේ ඔක්කොම අපේ හඬින්. පිරිමි හඬින් ගායන ගීත. කපුගේ මාස්ටර් සහ මාලනී බුලත් සිංහල ශ්‍රේෂ්ඨ ගායිකාව ලස්සන ගීයක් ගයනවා කවුරුත් දන්නවා. ඔස්ටින් මුණසිංහ කියන විශිෂ්ට සංගීතඥයාගේ සංගීතය. දම්පාටින්ලා සඳ බැස යනවා. එකත් මට මතක ලූෂන් බුලත් සිංහලයන් තමයි ලිව්වි කියලා. මගේ මතකය සියලු දේ මතක නෑ. වැරදි නම් නිවැරදි කරන්න ටක් ගාලා බලලා. හරි. එහෙමනම් අපි ඒ ගීතය අහමු. මේකේ මතු පිටින් ඇහෙන කතාව නෙමෙයි මේ ගීතය ඇතුලේ තියෙන්නේ. දම්පාටින්ලා සඳ බැස යනවා. හරි. මිත්‍ර කපුගේ සමග අද වැඩියෙන්ම සම්මානිත වෙච්ච ගායිකාව විශාරද ශශිකා නිසංසලා. සඳ මුහුණ පෙනෙනවා වෙන් වී යන මොහොතක් නැගී දැසට ලංව තවත් මේ මොහොතේ ගොළු වී ඉන්නෙමි මම ගොළු වී ඉන්නෙමි මම සඳ මුහුණ පෙනෙනවා වෙන් වී යන මොහොතක් නැගී දැසට ලංව තවත් මේ මොහොතේ ගොළු වී ඉන්නෙමි මම ගොළු වී ඉන්නෙමි මම
කලදිගුවේ නම් ලාසඳ නොමැකේ නම් රෑ කලදිගුවේ නම් ලාසඳ නොමැකේ නම් නෙළුම් පත කරඳි පිණි බිඳුවක්සේ ළමැද තලායහනේ ඉන්නම් පමා වෙලා හිරු නැගෙන තුරා දම්පාටින්ලා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි සමුගෙන යන්න මගින් තව මොහොතයි නොදොඩා ඉන්නේ නොදොඩා ඉන්නේ දම්පාටින් සඳ මුහුණ පෙනෙනවා වෙන් වී යන මොහොතක් නැගෙයි දැසට ලංව තවත් මේ මොහොතේ ගොළු වී ඉන්නෙමි මම ගොළු වී ඉන්නෙමි මම Thank you. ස්තුති මිත්‍රට සමුදෙනවා ශාෂිකා ගායනවා ස්වර මේලා ප්‍රසංගේ ආදරේ
චන්ද්‍රාපායන්න ගංගා සිපගන්න හෘදේ ඡායාමාවා වින්දා සිපගන්න සීතේ බැින්න ආලේ ඉස්තන්නේපා නැතුවට කොම්නේරන් මාලේ සිත බැඳි මුතු පුට නුඹාලේ වේදම් අඩුවට කරකාර කත්තට අඩුනේ ආලේ චන්ද්‍ර පායන්න ගංගා සිපගන්න හෘදේ ඡායාමාවා රිද්දා සිපගන්න සීතේ බැින්න ආලේ ඉස්තන්නේපා සින්දු ගංගා තීරේ මාදුටුවා හැන්දෑයාමේ දැසම සුවවින්දා සොලගින්නසෝ නුඹ කොයිදෝ බැලුවා සුසුමේ රැවටි දුර යන්නට පැතුවා චන්ද්‍රාපයු ගම් තීරේ හෘදේ සුව කැඳුමේ චන්ද්‍රාපායන්න ගංගා සිපගන්න හෘදේ ඡායාමාවා රිද්දා සීතේ බැින්න ආලේ ඉස්තන්නේපා නැතුවට කොම්නේරන් මාලේ සිත බැඳි මුතු පුට නුඹාලේ වේදම් අඩුවට කරකාර චන්ද්‍රාපායන්න ගංගා සිපගන්න හෘදේ ඡායාමාවා වින්දා සිපගන්න සීතේ බැින්න ආලේ ඉස්තන්නේපා ස්තුතියි. ශශිකා මේ ප්‍රසංගයට සම්බන්ධ කරන්න ඒකට මම නියම වචන කියන්නම් මේ ඔබේ භාරකාරයෙක් සහ භාරකාරියක් ඉන්නවා. මේ පැයේ විතරක් අනෙක් වෙලාවල භාරකාරය ඇවිල්ලා ඇති දැන්. ඒ තමයි නවරත්න මහත්තයයි මොනිකා නවරත්න මැතිණිය. ඉන්නවද මේ සභාවේ? නවරත්න මහත්තයා මං හිතනවා ඉන්නවා කියලා. මොනිකා නවරත්න මැතිණියත් ඇති. ඒ දෙන්නයි අපි ඔක්කොම ආස ගියක් තමයි නිසංසල සඳක්. ඉතින් ඒක ගායනා කරමු අපි. හොඳ ප්‍රසාදයක් විශාරද ශශිකා නිසංසලාට. පැතුම් මල් ගොඩක් සුපිම්බර හද ළඟ සිට නැවතෙනා හැඩක් නිසංසල සඳක් පැතුම් මල් ගොඩක්
සුපිම්බර හදක් ළඟ සිත නැවතෙනා හැඩක් දොළදිනේ කුඹුර ළඟ ඔබ කතා කළා රන් මැණිකේ කියා මට මම මුතු මැණිකේ ඔබට විතරයි රන් මැණිකේ නිසංසල සඳක් පැතුම් මල් ගොඩක් සුපිම්බර හදක් ළඟ සිත නැවතෙනා හැඩක් නිසංසල සඳක් පැතුම් මල් ගොඩක් සුපිම්බර හදක් ළඟ සිත නැවතෙනා හැඩක් සුදු කරල්ලිපා ඔබගේ මගේ පෙන්කෙතට නිසංසල සඳක් පැතුම් මල් ගොඩක් සුපිම්බර හදක් ළඟ සිත නැවතෙනා හැඩක් නිසංසල සඳක් පැතුම් මල් ගොඩක් සුපිම්බර හදක් ළඟ සිත නැවතෙනා හැඩක් අවසාන ගීතය ගායන කරන්න යන්නේ මේ ප්‍රසංගය සංවිධානය කරපු සියලුම දෙනාට සහ අනුග්‍රහය දක්වපු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා මෙවැනි ප්‍රසංග සංවිධානය කරනවට සහ ඉදිරියටත් මෙවැනි ප්‍රසංග සහ මෙවැනි කටයුතු සංවිධානය කරන්නට ඕන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද සංගීතය සපයපු අපේ ආදරණීය ශාරද මනෝජ් පිරිසයි ප්‍රමුඛ ආදරණීය සහෝදරයින්ට බොහොම ස්තුතියි. චතුර ඉන්නවා ඉස්සරහා චතුර ප්‍රසාද් perfect sounds චතුරගේ ආදරණීය අනිත් සහෝදරයෝ ටික ඉන්නවා. බොහොම ස්තුතියි. අසන්තයටත් බොහොම ස්තුතියි. නරඹන්න විඳින්න පැමිණි ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. අද දවසේ ගීත ප්‍රමාණය පොඩ්ඩයි. හැබැයි මම හිතනවා අපි පොඩි කොටසක් කියමුද ඒ මොකක් හරි. මොකේද? හින්දි එක? මගේ එක. අපි එහෙනම් හින්දි ගීත කොටස කියලෙමු. හා. हमको मिली आज घड़ियां नसीब से जी भर के देख लीजिए हमको करीब से फिर आपके नसीब में ये बात हो न हो शायद फिर इस जन्म में मुलाकात हो न हो लग जा गले के फिर हंसी रात हो न हो शायद फिर इस जन्म में मुलाकात
ताकत हो न हो लग जा गले हे हे බොහොම ස්තුතියි. කඳුළු වලින් දිවී යනවානම් අවිහිංසක රූපේ දෝරේ ගලන තුරු කඳුළු හලන්නම් මට ඔබ නොපෙනෙනසේ පාරමිතා නොපුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ පානසිනා සුළඟට විසි කරමු හමු වෙන හැම වාරේ කිව්වා. පාරමි ආකාශයේ දුරකින් හානයුරේ ආකාශයේ දුරකින් හානයුරේ පායගෙන එන්නම් ළඟින් තුරුළු වෙන්න ඔබේ උණුසුමේ රාත්‍රියේ ඔබේ උණුසුමේ රාත්‍රියේ නන්නාදුහන මේ රන්තාරකාවෙන් පලා යහන රන්වන් වේලා ඔබේ නුරුකින් සදා සොඳුරු බැල්මෙන් වෙයි පිබිදිලා යවුවනේ ආකාශයේ දුරකින් හානයුරේ ආකාශයේ දුරකින් හානයුරේ පායගෙන එන්නම් ළඟින් තුරුළු වෙන්නම් ඔබේ උණුසුමේ රාත්‍රියේ ඔබේ උණුසුමේ රාත්‍රියේ
ස්තුතියි ශශිකා. බොහොම ස්තුතියි ශශිකා ද අත්සන් කරා හින්දි වලින් වගේම සිංහලෙන්. හින්දියනොත් කොටසක් ගායනා කරා සිංහල ගීයකුත් ගායනා කළා. ඒ අතර විශේෂයෙන්ම මෙන්න මේ සටහන මා තැබිය යුතුයි. කීර්තිමත් හොරණ ශ්‍රීපාලිය. බොහොම ශක්තිමත්ව ආදි ශිෂ්‍ය ශිෂ්‍යා එකතුවක්. ගක්ක ඉන්න බලනකොට ඕස්ට්‍රේලියාවේ. ඉතින් පැටවු ටිකත් ඕස්ට්‍රේලියාවේ තමා. එතකොට අපේ රටට වටිනම සම්පතක් එක අතකින් නැතුව යනවා. ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ හිටියත් කමක් නැහැ. අපේ ආදරණීය මිතුරියනි කවදා හරි දවසක මේ පින්බර රටටත් එන්න. ඇවිල්ලා මේ රට වෙනුවෙනුත් යමක් කරන්න, ඔබේ පාසල වෙනුවෙනුත් යමක් කරන්න. ඒ නිසා හොරණ ශ්‍රීපාලි ආදි ශිෂ්‍ය ශිෂ්‍යා එකමුතුවට මේ ශක්තිවත් සංවිධානයට, ඒ සංවිධාන ශක්තියට අත්පොලසන් හඬක් දෙන්න. එක කණ්ඩායමක් කියලා වර්ග කරන්න බෑ. මම ඕගනයිසින් කමිටුවෙන් අහපුවම කිව්වා මව් සංගමයේ වගේම විවිධ කණ්ඩායම් අපේ තියෙනවා. ඒ ඔක්කොම එකතු වෙලා තමයි ශ්‍රීපාලි රංගහලට අවශ්‍ය පහසුකම් දෙන්න මේ ප්‍රසංගය කරන්නේ. එතකොට අපේ විදුහල්පතිතුමිය වගේම වත්මන් ශිෂ්‍ය පරපුරත් ඉන්නවා ශිෂ්‍යාවොත්. ඉතින් මට මෙහෙට ආපුවාම මේ ජනක සහ රංජන අමතක කරන්න බෑ. ජනරංජන. ජනක ප්‍රේමලාල්, රංජන් ප්‍රේමලාල් ඉස්සර ඉඳන් අපේ හොඳ යාළුවෝ. ඔබ සැවුමත් එහෙම තමා. ඒ වගේම අපේ මනෝජ් පීරිස් ප්‍රමුඛ ත්‍රිතාල් වාද්‍ය වෘන්දය, අපේ චතුර පෙරේරා සවුන්ඩ්ස් ලයිට්ස් ඔක්කොමත් එක්ක අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ කින්ඩම් ඔෆ් රයිගම් ආයතනය සහ EMAMT නිතරම මේ පසුබිමේ යනවා. ඩොක්ටර් රවි ලියනගේ thank you very much. හොඳ අත්පොලසන් ප්‍රසාදයක් ඒ දෙපළටත්. මට කතා කරන්න බහරකාරත්වය දරන්නේ 7 සුපර් සිටි කල්යාණ අසංක මැතිතුමා. මං එහෙම කියන එක හරිය නෑ, පොඩ්ඩක් සද්දෙන් කියන්න ඕන නේද? මගේ වොයිස් එකටනේ. 7 සුපර් සිටි කල්යාණ අසංක මැතිතුමා. එහෙම තමයි රෑ ෂෝ වල ඇනවුන්ස් කරන්නේ. ඊළඟට මේ ඔක්කොමත් හරි අපිට මෙහෙ එන්ට ආරාධනා කළේ අපේ මිත්‍රෙක්, වාද්‍ය සගයෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක්, රාජ්‍ය සංගීත කණ්ඩායමේ ප්‍රධානියා හිටපු අධ්‍යක්ෂ අපේ ජානක ෆොන්සේකා. ජානකටත් හොඳ ප්‍රසාද ජනක අත්පොලසන් හඬක්. එහෙමනම් අපේ දයානන්ද බෝම්බොල මැතිතුමනි, අනුෂා විජයන්ති මැතිනිය, හරි නේද නම? හරි. මැතිනියනි අනුෂා දමයන්ති මැතිනියනි. ඔය නම කියනකොට ඇහුවා අර රංග වේදිනියද කියලා. මං කව ඉස්කෝලේදී රංගන්නේ නෑ, සාමාන්‍ය ජීවිතේ රංගපානවා. අපි දන්න මැඩම්ලා ඉස්කෝලේදී රංගන්නේ. මේ මැඩම් එහෙම නෑ, චාම් බොහොම සරල, තමන්ගේ කාර්යය හරියට කරන කෙනෙක්. ඉතින් ස්තුතියි ඔබතුමියටත් කාර්ය මණ්ඩලයටත් අවසරය දුන්නු සැමටත්. හරි. එහෙනම් ඉතින් අපේ හාමුදුරන්ටත් ගිලම්පස ටිකක් දෙන්න ඕනේ. අපිත් ඉතින් පොඩ්ඩක් ගත්තර කමක් නැහැ නේද? එහෙනම් අපි පොඩි විවේකයක් ගමු. විවේකයෙන් පස්සේ ගී ගයන්නට ඉන්නවා වාසගම් 4ක්. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, සේනානායක වේරලියද්ද. හරි.